නැවට නගින්න. අපි ඉන්න උන්ට ළඟාවීමට නොහැකි දුරක. තමුමක වහම පල්ලයට දානවා. මං තමුට කීපාරක් කියන්නද කියන දේ තේරුම් ගන්නවා. ඔයා ඉක්මනට නැවට පීනලා යන්න. මම ඔයාව ආරක්ෂා කරන්නම්. ඔබ මාව ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ. ඔබේ ආරක්ෂාව ගැන විතරක් හිතන්න. ඇත්තටම කිව්වොත් මට දැන් බඩගිනි. කාටද බලමු වැඩිපුර මෝර මාළු අල්ලන්න පුළුවන්. හරි යමු. ඇත්තටම ඔයා මට විදිහ ගොඩක් මෝරු ඇල්ලුවා. මීට කලින් කවදාවත් එහෙම දෙයක් වෙලා නැහැ. ඒක ඉතින් මගේ වාසනාව. මොකද මේ මගේ පළවෙනි මෝර සටන. ඔබ මීට පෙර මෝරුන් සමග සටන් නොකළේ නම් ඔබ මුහුදු කොල්ල කරුවට කදිම විදසුණක් සපයනවා ඇති. අවුරුදු ගණනාවකට පස්සේ තමයි රුධිරය තුළ මේ තරම් ගින්නක් තියෙන මිනිසෙකු දුටුවේ. ඔබ සිර කරගෙන රැගෙන ගියත් ඔබ ධනංජය දැකලා ජීවිතේ අවදානමක තමා ගත්තා. ඒ නිසා මම ඔබට එක් අවස්ථාවක් දෙන්න. මම වැඩිපුර වර්ණනා කරන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් දේ මතක තියාගන්න. මම තමුන්ට තෑගිනම් දෙන්නේ නැහැ. අපිත් එක්ක සම්බන්ධ වෙන්න. හොඳයි. අපි ඔබේ කණ්ඩායමට එකතු වෙන්න කාලකන්ජ. මගේ නම ආර්යන්. මේ ඉන්නේ මගේ මාමා හේරා. අපි මං හිතුවා නැවත අට්ටුව සංසුන්ව තියාගන්න අවශ්‍ය නම් තවත් තාතක් භාවිත කරන්න පුළුවන් කියලා. අන්න අතන තියෙන නැවේ තමයි ඔයගලට සේවය කරන්න තියෙන්නේ. රාෆ්තා. මේ මෝදු හතේම තියෙන වේගවත්ම නැව. ඒ වගේම තව දෙයක් තියෙනවා. ඔබ මගේ නැවේ සේවය කරන තාක්කල් ඔබ මගේ පළවෙනි සහකරු වන මගේ දුව අයිෂාට වගකිව යුතුයි. ඔබ රාසාගේ මිනිස්සුන්ට මොකද කරන්නේ? ඔබ කලාකංජර්ගේ පුරාවෘත්ත වලට ඇහුම්කන් දී තිබෙනවා නේද? මම කොහොමදවත් දිවි ගලවා ගන්නේ නැහැ කලාකංජර්. ඔබ එහෙම නොකළොත් මොකද වෙන්නේ? එසේනම් ඔබ රාසාගේ මිනිස්සුන්ට කඩුවේ සෙව්වා. ඔබ එවැනි සතුන් ඉතුරු කරනවද? හැම මිනිහෙක්ම රාස වගේ නැහැ. ඔයා ගන්න නැව්වල ඉන්න වෙලඳුන්ට මොකද වෙන්නේ? ඔයාව අල්ලගත්තොත් ඔයාට දයාව අවශ්‍ය වෙන්නේ නැද්ද? හාස්‍යජනක වෙන්න එපා ආර්යන්. මාව අල්ලන්න බෑ. ඔබ ඒටි ඉලක්ක කළ ටිකක් ඉහළින් එහෙම නේද? නේ මම එහෙම කළේ නෑ. එහෙමද? මම හිතුවේ ඔයා යාගේ හදවතට අත වැනුවයි. අපි අද රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා කෑම පිළියෙල කරමු. ඒ වගේම අපි හෙට ගෙදර යනවා. නැවුම් වාතය ආග්‍රහණය කරගන්න ආකාශ. උදේ පාන්දර පළවෙනි වැඩේ විදියට දඩේම යන එක වැඩක් නෑ. බලල් දෙයක් කරුණි.
මට විශ්වාස කරන්න බැරි වුණා ඔබත් සමග දඩයම යන්න මට ආරාධනා කරයි කියලා. ඒ වුණ සිද්ධියට මට සමාව වෙන්න කුමරුනි. මං ඔබට කිව්වනේ ආකාශ් කමක් නෑ. ස්තුතියි කුමරුනි. දැන් එන්න ආකාශ්. මං ඔයාලට කිව්වනේ ඊළඟට යමු කියලා. එතකොට අපිට යාළුවෝ වෙන්න පුළුවන්. මට බල්හා කියන්න. හොඳමයි බල්ලා. පේන විදිහට මේක විශ්වාස කරන්න අමාරුයි. මොකක් ගැනද ඔබ කියන්නේ කුමරුනි? මොහු නැව් 100 ගාණක් ගිල්වල මිනිස්සු 1000 ගාණක් නැති කරලා තියෙනවා. ඔබ ඔහුට කැමතියි වගේ. මට ඒක හොඳින් දැනෙනවා. ඔහු මිනිමරුවෙක්. ඔවුන් අපෙන් හොරකම් කරගත්ත ආයුධ ගැන හොයා බලන්න නම් අපිට කාලාකංජ ළඟට කොහොම හරි යන්නම වෙනවා. ඔහුට ලං වෙන්නද? ඇයට ලං වෙන්නද? පරිස්සම් වෙන්න බාහුව. කිසිම දෙයකට ඇලෙන්න එපා. අපිට ඉක්මනින් ඔවුන්ගේ කඩුවලට මුහුණ දෙන්න වෙනවා. මම ඒක දන්නවා කටප්පා. ඔබ මට ඉගෙනු පරිදි මම ඔවුන් ගැන අධ්‍යයනය කළා. බලන්න ඔහුගේ දර්ශනය අල්ලාගෙන සිටින ආකාරය. පුරාවෘත්තවල සඳහන් වෙනවා හැමෝම මොහුට බියයි. එහෙත් එක දුර්වලතාවයක් තිබෙනවා. ඒ කොහොමද? මොකක්ද ඒකේ තියෙන දුර්වලතාවය? මට තේරුම් ගන්න බෑ. එහෙනම් ටිකක් වැඩිපුර හොයලා බලන්න වෙයි. අය ඉවසුමක් නැති නොසලකිලිමත් ගැහණිය. ඔබ ඇයට එන්න උපවසීමට පරිස්සම් වෙන්න. ඔබ අභිරහසින් ඉවත් වුණාද ආර්යන්? එම අපේක්ෂා කළ දේ නෙවෙයි. මොකද්ද ඔබ අපේක්ෂා කළේ? ඔබ තවත් නිදානයක් සඳහා සටන් කිරීම. කිසිවිට තව ඔබ ගැන දෙයක් හිතන්න තිබෙනවා. අත ඔබ සටන් කරපු ආකාරය මම මීට කලින් මෙතරම් ධෛර්යයක් තියෙන මිනිසෙක් දැකලා නැහැ. ඇත්තමයි. ඇත්තට මේක ගලපන්න ටිකක් අමාරුයි. ඔබ විශිෂ්ටයි. මම නම් හිතන්නේ හැම මෝරෙක්ම ඔයා විසින්මයි අල්ලගත්ත කියලා. හොඳයි. මම ඔබට කිව්වා මට සූර්ය රශ්මිය තියෙනවා කියලා. ඔබට හොඳටම විශ්වාසද? සමහර විට එහෙම වෙන්න පුළුවන්. ඔබේ ආහාර රුචිය ඇති විය හැකි ආකාරය ගැන මට අදහසක් තිබෙනවා. මොකක්ද ඔයාගේ අදහස? තමුල්ලා වැනි ද්‍රෝහීන්ට මේව වුණත් දෙන්න වටින්නේ නෑ. මම කපිතාන්ට කිව්වා තමුල්ලාට මේව දෙන්න එපා කියලා. එයා කිව්වා හතුරු උනත් බඩගින්න තියන්න එපා කියලා. මම කපිතාන් නම් තමුල්ලා සේරම බෝට්ටුවෙන් එළියට දානවා. මම තමුල්ලාගේ මූණවත් බලන්න අකමැත්තෙන් ඉන්නේ. මටත් මේ වගේ මිනිස්සුන්ට කෑම කෑමක් දෙන්න උනානේ. එහෙමනම් දැන් ඉතින් කාලා නිදා ගන්නවලා. සූර වීර බහුබ ආකාශ් යම් තැනකට මං දඩයම යන්න හදන්නේ. ඔව් කුමරුනි. බල්ලා ඔබත් කැමතිද මධ්‍යම රාත්‍රියේ දඩයම යන්න? හරියටම කියන්න බෑ. අපි කඳවුරු අසල රැඳී සිටිය යුතුයි කුමරුනි. කැලෑව තුළ විලෝපිකයා සිටිනවා. විලෝපිකයන් දඩයම් කිරීමට තමයි අපි මෙහි පැමිණියේ. අඳුරට බය වෙන්න ඇත්තටම ඔබ හිතුවද අපි පොඩි ළමයි කියලා? මෙන්න මේ ආකාශ් උනත් බලමු කවුද මුලින්ම දඩයම කරන්න කියලා. ඔයා බාර ගන්නවද? මම ඒක බාර ගන්නවා බල්ලා. බලාදේ කුමරුනි. අපි නම් ලෑස්ති. ඔබලට අවශ්‍ය නම් අපිත් සමග පැමිණිය හැකි. මමයි තරගෙන් දිදුවේ. ඒ ඔබ ආරම්භයේ සිටම වංචා කරපු නිසා. වරදක් තියෙනවා. බුදුමයිද? ධනංජය? ඔයා වැඩිය දඟලන්න හදන්න එපා. අපිටාන් බලන්න. එය පර්වතයට පහර දෙනවා. හැම විනාශ වෙලා යයි. ආයිෂා
දේ දැන් ඔබට පුරුද්දක් වෙලා. යන්න ගිහින් නැව පාලනය කරන්න. මම නැංගුරුම කපන්නම්. දැන් රාස කවුද කියලා ඔයාට ඔයාගේ ඇස් දෙකෙම බලා ගන්න පුළුවන්. ධනංජේ මෙයා ජීවත් වෙනවා. ඒ දරුණුට තුවාල වෙලා. තාත්තේ මේ මිනිසයා මියලා යුතුයි. එල්ලේ ඔබ නොවයි ඒ තීරණය කළ යුත්තේ. හොඳින් මතක තියාගන්න අපේ විදිය. ඔහුව සහ ඌගේ මිනිසුන් අරගෙන ගිහින් ගස්වල බඳින්න. ඒ ළඟෙන් පිරිසිදු ජලය හා ආහාර ටිකක් තියන්න. අපි උදේන්ම පිටත් වෙනවා. හොඳයි කැප්ටන්. ඔයා හදන්නේ අපව මේ දූපතේ අතහැරලා දාන්නද? එතකොට අපව මේ දූපතේම මැරිලා යයි. සමහර විට නමුත් ඔබ ඖෂධ පෙළටිය තරම්වත් ජීවත් වෙන්නේ නැහැ. මම තමුන්ට එක අවස්ථාවක් ලබා දෙන්නම්. සමහර විට ඔබ මට හිතා ගන්නවත් බැරි තරමේ දෙයක් දුන්නොත් ඇයි ඔබ උන්ට උදව් කළේ? ඔවුන් ඔබ ගැන හිතන්නේ වෙනස් විදිහකට. මිනිස්සු උන්ට හිතෙන දේවල් කියනවා. ඔවුන් මා ගැන පවසන දේවල් භාවිතා කිරීමට මම ඉගෙන ගත්තා. සමහරක් වෙලාවට මගේ ධෛර්යය වැඩි කරගන්න. සමහරක් වෙලාවට මගේ බය නැති කරගන්න. මගේ දෑත් මත ලේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ගොඩාක්. ඇත්තටම මූද පවා සෝදාගෙන යනවා. මම ඉපදෙනකොට මම තවත් ක්‍රමයක් ඉගෙන ගත්තා. ඉතාමත්ම හොඳ ක්‍රමයක්. හොඳ ක්‍රමයක්? දැන් කතාව ඇති. ආර්යන් අද රාත්‍රියේ ඔබ අපිව බේරගත්තා. ඒ නිසා දැන් ඔබත් අපේම කෙනෙක්. ඔක්කොටම ඉස්සෙල්ලා අපි ඔබට පිළිගන්න ඕන පළතුරු බීම එක. ආර්යන් 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 බලල්දේ කුමරුනි කොහෙද ඔබ? බලල්දේ කුමරු එයා කොහාටද ගියේ? මම මේ පැත්ත බලාගන්න. මම අර පැත්ත බලාගන්න. බලල්දේ කුමරුනි ඔබ කොහෙද ඉන්නේ? බලල්දේ කුමරුනි බලල්දේ කුමරුනි ඔබ හොඳින්ම බලල්දේ කුමරුනි බලල්දේ කුමරුනි ඔයාගත්තා කුමරු මෙතන ඉන්නවා. ඔයා මගේ ජීවිතේ බේරුවා. ඒකට තමයි යාළුකම කියන්නේ බලහා. අයිෂා සමහරක් වෙලාවට තාත්තට තේරුම් ගන්න බෑ. මම එයාට හිතුවේ බෑ. ඔයාගේ අම්මා කොහෙද? මං කවදාවත් මගේ අම්ම ගැන දැනගෙන හිටියේ නෑ.
ඒ නිසා මෝද තමයි මගේ අම්මා. ඇය මාව ආදරෙන් ගලනවා. ඒ වගේම ඇය කොච්චර ලස්සනද කියලා මට පේනවා. ඇගේ රළපාර ශබ්දය, ඇගේ ලබනමන සුවඳ, ඇය මට ඇගේ ජීවිතයක් දුන්නා. රාජධානියක් පාලනයක් නැති. ඇගේ බෑග් තුලදී මම සම්පූර්ණයෙන්ම නිදහස් වුණා. මේ මොහොත ඇත්තටම ගොඩක් ලස්සනයි. ඒත් මොහොත තනි වෙනවා. තවදුරටත් නෑ. මම ඔයාට දෙන්න යමක් තියෙනවා. ඔයාට මාව මතක් වෙන්නේ. කැප්ටන් අර හෙටි එන්නේ ඒක තමයි අපේ ගෙදර. මේ මිනිස්සු කවුද? මොනවද මෙතන වෙන්නේ? එන්නාරේ මම පෙන්නන්නම් ඔයාට එයාලා කවුද කියලා. මේ අය තමයි මුහුදේ වේසමාංශ වෙලා වැඩ කරන මිනිස්සු. ඒගොල්ලෝ හරිම සතුටින් තමයි ජීවත් වෙන්නේ. ඔව් වෙන කුමරුනි. කියන්නේ ඔවුන් ආපසු ඇවිත් ඔවුන්ට සටනක් කරන්න අවශ්‍ය කරන පිරිස ඕනෑමටත් වඩා ඉන්නවා. එයාලා ළඟ අපේ ආයුධත් තියෙනවා. ජය වේවා කාලකංජ ජය වේවා කාලකංජ ඇයි ඔවුන් කාලකන්ජට ජය පතන්නේ? කාලකංජ ආරක්ෂා කරන්න කාලකංජ ආරක්ෂා කරන්න ඔවුන් නොත්තුකාරයෝ මොහු තමයි මහේෂ්මතියේ බාහුබලි කුමාරයා මේක ප්‍රහාරයක් කාලකංජ ආරක්ෂා කරන්න